කොහොමද ඔයාලට මං අද කියලා දෙන්නේ ගෙදරදිම ස්ක්‍රබ් එකක් කරගන්න ඕන විදිහ. එතකොට අපි බලමු මේකට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. කෝපි, කහයි, පොල් තෙලුයි. ඕගොල්ලන්ට පොල් තෙල් වෙනුවට ඔලිව් තෙල් ගන්න පුළුවන්. කහ වෙනුවට කස්තුරි ගහ ගන්න පුළුවන්. ගෙදර කහයි. එතකොට මේ ඕගොල්ලන්ට මේකින් ලැබෙන්නේ ස්ක්‍රබ් එකක් කරනවා කියන්නේ මැරුණු හම ඉවත් කරන එක. එතකොට මේ අපේ මැරුණු හම ඉවත් වෙලා මූණට පෝෂණය ග්ලෝ එකක් ලබන මේ ස්ක්‍රබ් එකකින්. අපි බලමු කොහොමද මේ ස්ක්‍රබ් එක ඇප්ලයි කරන්න කියලා. මෙහෙම මික්ස් කරගන්න. මික්ස් කරගෙන ඔයගොල්ලෝ මේක මේ ගාන්න කලින් ක්ලෙන්ස් කරලා හරි ෆේස් වොෂ් එකකින් මේ වොෂ් කරලා ගන්න. අමතක කරන්න එපා ඒක. එතකොට සබන් ගෑවහම මේ මූණට pH අගයට හානි කරනවා. ඒ හින්දා සබන් පාවිච්චි කරන අයට කියන්නේ සබන් වෙනුවට ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්න. හරි. දැන් මේක මික්ස් කරලා ඉවරයි. අපි මේක ඇප්ලයි කරමු. මෙහෙම උඩ අතට ස්ක්‍රබ් කරන්න. මේකෙන් ඕගොල්ලන්ට ලොකු ග්ලෝ එකක් ලබා දෙනවා. මෙහෙම ස්ක්‍රබ් කරනකොට හැම මෙහෙම අදින් ඇදලා ස්ක්‍රබ් කරනවා. එතකොට අපේ හැමට සිහානියක් වෙන්නේ නැහැ. එල්ලා හැලීමක් වෙන්නේ නැහැ. මේ නහය දෙපැත්තේ බ්ලැක් හෙඩ් වයිටස් තියෙනවා. ඒවත් මෙහෙම ස්ක්‍රබ් කරන්න. හිමීට ස්ක්‍රබ් කරන්න, හයියෙන් ස්ක්‍රබ් කරන්න එපා. හැම හීරෙනවා එතකොට. මෙහෙම. හරි. දැන් අපි මේක ස්ක්‍රබ් කරලා ඉවරයි. ඕගොල්ලන්ට බෙල් එක ගන්න පුළුවන් නම් බෙල් එක ගන්නත් පුළුවන්. එතකොට මේක අවශ්‍ය වෙන්නේ වැඩි කරගන්න එක තමයි. මම දැන් දීපු වලට අමතරව මම කහ ගත්ත මේස හැන්දා. එතකොට කෝපි ගත්ත මේස හැන්දා. තෙල් ගත්ත මේස හැන්දා. ඕගොල්ලන්ට වැඩි කරගෙන මේක බෙල්ලට අතට ස්ක්‍රබ් කරන්න පුළුවන්. මතක ඇතුව ක්ලෙන්ස් එකක් හරි ෆේස් වොෂ් එකක් හරි පාවිච්චි කරන්න. අපි විනාඩි 20ක් දැන් මේක තියනවා. මේ පැක් එක මේක තියලා අපි බලමු විනාඩි 20න් පස්සේ කොහොමද කියලා. හයි. මං දැන් වොෂ් කරලා ආවේ විනාඩි 20කින් විතර. බලන්න ලොකු වෙනසක් තියෙනවා. විනාඩි 20කින් පස්සේ බලන්න ලොකු ග්ලෝ එකක් ඇවිල්ලා තියෙනවා. හරියම සිලිඳුයි මූණ අල්ලන කොටත්. ඕගොල්ලෝත් ඇප්ලයි කරලා බලන්න. ඊට පස්සේ මම ටෝන කරගන්නවා. මෙන්න මේ ටෝන එක. කියුකම්බා ටෝනර්. මේක පාවිච්චි කරන ඇත්තට මේක හොඳයි. ඕගොල්ලන්ට පුළුවන් නම් මේ ෆේස් වොෂ් එකෙන් මේ වොෂ් කරලා උදේට එතකොට මේ වොෂ් කරලා ඊට පස්සේ මේ ටෝන එක මෙයා කරලා ගත්තනම් කිසිම මේ එකක් නැහැ.
ඒ කියන්නේ මේ කිසිම එකෙන් දූවිලි වලින් ආරක්ෂා වෙනව ටෝන එකෙන්. ඒක තමයි සම ආරක්ෂා වෙන එක තමයි කරන්නේ. අපි එහෙනම් බලමු කොහොමද ටෝන එක ඇප්ලයි කරන්නේ. මේ ආකාරයට ටෝන එක ඇප්ලයි කරන්න. හරි. දැන් ඔයගලන්ට පේනව නේද මගේ මූණේ වෙනසක් තියෙනවා කලින් තිබ්බට වඩා. ඕගොල්ලෝ මේකට කැමති නම් මගේ වීඩියෝස් වලට කැමති නම් මම ඔයගලගෙන් ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරන්න කියලා. බෙල් අයිකන් එක ක්ලික් කරන්න. අනිවාර්යෙන් මතක ඇතුව subscribe කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. bye.